හෙලෝ මේ තුෂීද කතා කරන්නේ පොඩක් හම්බෙන්න ආව කොහේ හරි ප්ලේස් එකක් එහෙම තියෙනවද දේවල්ට ආවට පස්සේ? ඔව් වට්ටන්ට තියෙනවා. ඔත්තාවේ හයිවේ ළඟ තැනක කතා කරන්නකෝ. මම මෙයාගේ වයස අවුරුදු 19යි. අතරවිලි ඔල්ලස්නාවලට කෝල් එකක් දෙන්න. HIV ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළට කියලයි එහි දක්වා තිබෙන්නේ 2024 දී නව ආසාදිතයන් 824ක් වාර්තා වෙලා තියෙනවා. අයිබෝවන් හැමෝටම ඉතින් ටොක් විත් හංසන සබ්ස්ක්‍රයිබර්ස්ලා 10 පැන්නවා. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ඉතින් අද දවසේ මම වෙනස් මාතෘකාවක් අරගෙන වෙනස් අනාවරණයක් කරන්නටයි මම මේ ආවේ. ඔයගොල්ලෝ දන්නවා දැන් ලංකාවේ බොහෝ දුරට තරුණයන් අතර HIV රෝගේ පැතිරීගෙන යනවා. ඒවම තමයි වැඩිහිටියන් අතර, ඒවම තමයි වයස අවුරුදු 20ට අඩු තරුණයන් අතර ශ්‍රීකෙන් ලංකාවේ HIV රෝගේ පැතිරීගෙන යනවා. ඉතින් මේකට හේතුව වෙන්නේ ගොඩක් අපි දන්නවා ලිංගික ක්‍රියාදාමයන්. ඉතින් පිටලයින් හරහා දැන් මේ කාන්තාවන් අලිවි වෙන ජාවාරමක් යනවා. මේක වෙන්නේ වෙබ්සයිට් එකක් හරහා. ඉතින් මම මේ සූදානම් වෙන්නේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක ඇත්ත නැත්ත අද අනාවරණය කරන්න ඕගොල්ලන්ට. අපි බලමු මේ කතාව ඇත්ත නැත්ත. මේකින්නවා මේ වෙබ්සයිට් එකේ ඇට් ලංකා කියලා තමයි මේ වෙබ්සයිට් එක හඳුන්වලා තියෙන්නේ. මේ වෙබ්සයිට් එකේ ඉන්න විවිධ කාන්තාවන් විවිධ ගණන් වලට විකිනෙන සමහර රුපියල් 6000 7000 8000 ඒ වගේ තමයි වයස අවුරුදු 19 18 වැනි ගෑල් ළමයි මේ වෙබ්සයිට් එකේ ඉන්නවා. මේ වෙබ්සයිට් එකේ අපි බලමු මේකේ විකිනෙන නැත්තම් අලිවි වෙන කාන්තාවන් කිහිප දෙනෙක්ට අපි කතා කරලා මේක ඇත්ත නැත්ත කොහොමද කියලා. මම දැන් ගන්නවා කොට්ටාව මේ ඇඩ් එකේ දාලා තියෙන විදිහ කොට්ටාවේ හෝමාගම ඉන්න කාන්තාවක් මෙයා ෆුල් සර්විස් එක රුපියල් 6500ට දෙනවා කියලා බලමු මේක මෙයාට අපි කෝල් එකක් කරගෙන. හෙලෝ මේ ඔයා කොට්ටාවේද ඉන්නේ? මේ මම අර කතා කරන්න ඇඩ් එකකින් ඇඩ් එකක් දාලා තියෙනවා. මේ ඔව් දාලා තියෙනවා. ඔව් ඔයාගේ මේ කොහොමද ප්‍රයිස් එක යන්නේ? කොහොමද කතා කරන්නේ? මම කතා කරන්නේ මේ මට කියන්නකෝ. ඔව් කොහොමද ඔයාගේ ප්‍රයිස් එක යන්නේ කියලා? කොහොමද ඔයාගේ ගණන් යන්නේ? 6500. ඒ කියන්නේ අපි කොතන්ට දෙන්න ඕනේ? ඔත්තාවේ හයිවේ ළඟ තැනක කතා කරන්නකෝ. හරි. අපි ඒ වගේ තව නම්බර් එකකට කතා කරමු. මේ වෙබ්සයිට් එකේ මේ ඇඩ් එක දාලා තියෙනවා නිතු කියන කාන්තාවක්. එයා රුපියල් 6000ක් ගන්නවලු. මෙයා ඉන්නේ දෙහිවල වැල්ලවත්තේ. අපි බලමු මෙයාට කතා කරලා කෝල් එක ආන්සර් කරයිද කියලා දන්නේ නැහැ. බලමු. Vincent. හෙලෝ මේ නිතුද කතා කරන්නේ? මම ඔයාට ඔව් මේ මම අහන්නේ මේ ඔග දැන් පොඩක් හම්බෙන්න ආව කොහේ හරි ප්ලේස් එකක් එහෙම තියෙනවද දේවල්ට ආවට පස්සේ? එතකොට මේ වගේ හරිම ගාණ කීයද? රුපියල් 6000යි නේ. මේ විදිහට මේ වෙබ්සයිට් එකේ කාන්තාවන් මුදලට විකිනෙනවා. අපි බලමු තව කාන්තාවකට අරගෙන මෙයා දෙහිවල වැල්ලවත්තේ ඉන්නවා කියන්නේ මෙයා රුපියල් 6000ක් ගන්නවලු. අපි බලමු මෙයාට කෝල් එකක් දීලා ගණීත නැද්ද කියලා බලමු.
මේ කෝල් එක යා ලයින් බිසි. අපි තව එකපාරක් try කරමු. ඉපාරින්සන. හෙලෝ. මම කතා කරන්නේ මම මේ කතා කරේ ඔයාගේ අර ඇඩ් එකක් දැක්කා වෙබ්සයිට් එක මේ කොහෙට දෙන්න ඕනේ? පැහැදිලි නෑ. ස්ටේෂන් එක. එතකොට මම එතනට ඇවිල්ලා මේ ඔයාලට කෝල් එකක් දුන්නොත් හරියද? ඔව් මේ 1 hour ද යන්නේ කොහොමද? රුපියල් 6000ට 1 hour. හරි thank you. අපි කිහිපයකටම කෝල් ගත්තා. අපි තවත් නම්බර් එකකට ගන්න තමයි මේ හදන්නේ. මේකේ සඳහන් කරලා තියෙන විදිහට මෙයාගේ නම තුෂි. මෙයා රුපියල් 6000ක් ගන්නවා. අපි බලමු මෙයාට කෝල් එකක් දීලා මෙයා කොල්ලු පිටේ ඉන්නේ. බලමු ආන්සර් කරයිද කියලා. හෙලෝ මේ තුෂීද කතා කරන්නේ? මම කතා කරන්නේ අද ෆ්‍රීද? මට හම්බෙන්නත් පුළුවන්ද? කට්. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා මෙවැනි කාන්තාවන් මුදලට විකිනෙනවා. අපි තවත් එක්කෙනෙක්ට අරන් බලමු. මෙයා මේ ඇඩ් එකේ දාලා තියෙන්නේ අතුරු ගෙයි කියලා. මෙයා 5500ක් අය කරනවා. මෙයාගේ වයස අවුරුදු 19යි. අවුරුදු 19ක ගෑනු ළමෙක්. අපි බලමු මෙයා කොහොම රියැක්ට් කරයිද කියලා. බලමු කෝල් එක ගනීද නැද්ද කියලා. හෙලෝ. මම කතා කරන්නේ මම වගේ මේ කෝල් එක ගත්ත ඇඩ් එකක් දැකලා අද ෆ්‍රීද කොහොමද මට හම්බෙන්න මීට් වෙන්න පුළුවන්ද? කොහෙද ඉන්නේ? අතරවිලි ඔරලෝසුවලට කෝල් එකක් දෙන්න. ඒ කියන්නේ අපි රූම් එකක් ගන්න ඕනද නැත්නම් ඔයා දන්න තැනකට අපි එන්න ඕනද? ලොකේෂන් එක රූම් එකක් දාගන්න ඕනේ. ඔය එනවනම් එතනට ඇවිල්ලා කෝල් එකක් දෙන්න. හරි. ඔයාගේ වයස කොහොමද? ඊට ඩීටේල්ස් තමයි කොදාලා හරි. thank you. ඉතින් අද ටෝක් විත් හංසන වෙනම අනාවරණයක් කරා. වෙනස්ම අනාවරණයක් කරා. ඉතින් මුදලට අලෙවි වෙන කාන්තාවන් මේ විදිහට වෙබ්සයිට් හදාගෙන තමයි මේගොල්ලෝ මේ විදිහට ගනුදෙනු කරන්නේ. ඉතින් අද ලංකාවේ බොහෝ දුරට HIV රෝගය වැඩි වෙලා තියෙනවා. තරුණයන් මේවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් මොහුන්ගේ මේ ව්‍යාපාරය සිදු කරන්නේ මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක කරහා ගණදරු කරුවන්ව මේ විදිහට තමයි ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්නේ. ඒගොල්ලෝ විවිධ තැන් වලට එන්න කියනවා. එතකොට ඒ තැන් වලින් ගිහිල්ලා තමයි ගණදරු කරුවව තවදුරටත් ඒගොල්ලෝ මේ දෙයට යොමු කරගන්නේ. ඉතින් අපි ඉල්ලනවා ගොඩක් දුරට මොකද මේ කාන්තාවන් හැමෝම යම් කිසි සමානක් විට ලෙඩ ඇති HIV බරපතල රෝග ඇති. ඉතින් ලංකාවේ වැඩිහිටියන් සහ තරුණ පිරිස් මේවට යොමු වෙලා ඉන්නවා. ඇත්තරම මේවට යොමු වෙන්න එපා. මොකද ඔබගේ ගෙදර අම්මා තාත්තා ඉනවා යම්කිසි ලෙඩක් හැදුනොත් එම බරපතල ගණේ රෝගයක් හැදුනොත් HIV වගේ මේ රෝගයක් හැදුනොත් එම අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතේම විනාශයි. ඉතින් මේවා තවදුරටත් ලංකාවේ මන්නම් කියන්නේ තහනම් කර යුතුයි. පොලිස් ක්‍රියාමාර්ග ගත යුතුයි මේවට. මොකද තරුණ ජීවිත තමයි ගොඩක් දුරට මේවට පෙරඹ වෙන්නේ. ඉතින් ඔබ යම්කිසි ගානක් මේගොල්ලන්ට වියදම් කරනවා නම් ඔබ මතක තියාගන්න ඔබගේ ගෙදර අම්මා තාත්තා ඉන්නවා, ඔබේ දරුවන් ඉන්නවා, පිරිද ඉන්නවා. ඉතින් ඔබ මතක තියාගන්න යම්කිසි ගානක් මේ මුදලක් ගෙවලා මේ කාන්තාවන් ඔබ ඇසුරු කරනවා නම් ඒ දේ කරන්න එපා. ඉතින් මේවට යම්කිසි පියවරක් ගන්න ඕනේ ලංකාවේ. මොකද පොලිස් මාර්ගයක් හරි මොකෙන් හරි පියවරක් ගන්න ඕනේ. මොකද ලංකාවේ දැන් මම දැක්ක විදිහට ගොඩක් දුරට HIV රෝගය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රම හරහා තමයි මේ කාන්තාවන් මුදලට අලෙවි වෙන්නේ. ඉතින් ටෝක් විත් හංසන මේ වීඩියෝ එකේ පාර්ට් 2 එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලෝගේ සහයෝගය ඕනි. ඉතින් ඕගොල්ලෝ
මට කිව්වොත් එහෙම වැඩි කමෙන්ට් ප්‍රචාරයක් આવොත් මම මේකේ part 2 එකක් ගෙනීමට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දිගටම මගේ වීඩියෝස් බලන්න විවිධ කන්ටෙන්ට් වලින් මම ඕගොල්ලොත් එක්ක කතා කරනවා. ඒ වගේම තමයි මම මගේ channel එකෙන් කරන්නේ මිනිස්සුත් එක්ක කතා කරන එක විවිධ තැන් වලට යනවා. ඉතින් දිගටම මගේ වීඩියෝස් බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද තමයි channel එක subscribe කරන්න, අනිවාර්යයෙන්ම comment එකක් දාලා share කරන්න, මට support එකක් දෙන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ YouTube channel එකේ subscribersලා 10 පැන්නුවා. ඉතින් ඒකට 10 වාරයක් ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි බලමු මේ අනාවරණය ඉස්සරහට කරන් යන්න. ඕගොල්ලොන්ගේ කැමැත්ත තියෙනවා නම් ඕගොල්ලෝ තවත් මගේ ඉල්ලීමක් කරනවා නම් මම මේකේ part 2 එක ගේන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි මේගොල්ලොත් එක්ක බලමු මේ ජාවාරම තවදුරටත් ඉස්සරහට කරගෙන යනවාද කියලා. ඉතින් හැමෝටම ජය වේවා. හැමෝටම සුබපතනවා. දිගටම මගේ වීඩියෝස් බලන්න, මගේ වීඩියෝස් ෂෙයා කරන්න, subscribe කරන්න. මං ගිහින් එන්න.